ආර්යමන් කියන්නේ නාගයෙක්ද? ඔව්. ආර්යමන් කියන්නේ නාගයෙක්. ඇයි මං දැන් එහෙම කියන්නේ? දැනට රිලීස් වෙච්ච එපිසෝඩ් වල ආර්යමන් නාගයෙක් කියලා කෙලින්ම නොකිව්වත් අපිට ඉඟි දීලා තියෙනවා. බලන්න ඔයාටත් මේවා මීට වුණාද කියලා. සාමාන්‍ය මිනිස්සෙකුට නාග ලෝකේ ශක්තියින් දරා ගන්න හරි අමාරුයි. ඒත් ආර්යමන් ඉතාම පහසුවෙන් නාග විහාරයට ඇතුළු වෙනවා. මේ ඔහුට නාග වංශික ලේ උරුමයක් තියෙන බවට ඉඟියක්. එපිසෝඩ් කිහිපයකම ආර්යමන්ට සිදුවන තුවාල සාමාන්‍ය මිනිසෙකුට වඩා වැඩි වේගකින් සිදුවන බවක් පෙන්නුම් කරනවා. නාග වංශිකයන්ට විතරක් තියෙන සුවවීමේ බලය ඔහුටත් තියෙනවද කියලා එතනදි තවත් ඉඟියක් ලැබෙනවා. සිරස තාම පෙන්නලා නැති වුණාට සතුරන් පිරිසක් නාගිනියව කොටු කරගෙන සිටින විට ආර්යමන් එතෙන්ට පැමිණෙනවා. එහිදී සර්පයන් ඔහුට ගෞරවය දක්වනවා. ඔහු ඉදිරියේ වුන් සංසුන් වෙනවා. සාමාන්‍ය මිනිසෙකුට සර්පයන් එහෙම ගෞරවයක් දක්වන්නේ නැහැ. මෙතනදී ආර්යමන් කියන්නේ නාගරාජ් කෙනෙක් කියන්න තවත් ඉඟියක් දෙනවා. ඒ වගේම ආර්යමන් සර්පයන්ට බියක් දක්වන්නේ නැහැ. ඒකත් එපිසෝඩ් කිහිපයකම අපිට ඉඟියක් විදිහට ලැබෙනවා. සමහර රූපරාමවල ඔහු ඉතාම කේන්තියෙන් ඉන්න වෙලාවට ඔහුගේ ඇස්වල වර්ණය පොඩ්ඩක් වෙනස් වෙනවා. මේකත් අපිට ආර්යමන් ගැන සැක පහළ වෙන තවත් කරුණක්. ඉතින් මේ ඔක්කොම ගත්තහම අපිට කියන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි ආර්යමන් නාගයෙක්. නාගරාජ් කෙනෙක්. ආර්යමන් කියන්නේත් ඉච්ඡාධාරී නාගයෙක්. ඉතින් ඔයාට මොකද්ද හිතෙන්නේ? ආර්යමන් කියන්නේ නාගයෙක්ද? නැත්නම් ආර්යමන් කියන්නේ සාමාන්‍ය මිනිහෙක්ද? ඔයාට හිතෙන දේ යටින් කමෙන්ට් එකක් දාලා අපිටත් කියන්න.